දවසේ සිතුවිල්ල එක රාජාවලිය එකේ 47 වෙනි පදය. රාජ්‍ය නිලධාරී වූ අපේ ස්වාමින් වන දාවිත් රජුහට ආශිර්වාද කරන්නට පැමිණ. මේකේ පරිසරය තමයි ප්‍රිය මිත්‍රවරුනි අලුත් රජෙක් දාවිත් තුමන් දැන් පත් කරලා. ඒ තමයි සාලමොන් තුමන්. මේ සාලමොන් තුමන් රජකමට පත් කරපු අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් පැමිණෙනවා දාවිත් රජුවන්ට ප්‍රශංසා කරන්න. මොකද මේ කරපු මහත් කැපවීම නිසා. මොකද සාමාන්‍යයෙන් රජෙක් ඉඳෙද්දී තව රජෙක් බවට කෙනෙක්ව පත් කරන එක කලාතුරකින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරද්දී අපි දන්නවා බොහෝ රජවරු පත් වෙන්නේ අලුතෙන් අර හිටපු රජුරෝ මිය ගියාට පස්සේ. හැබැයි දාවිත් රජුරුවන් පණ පිටින් ඉඳෙද්දීම ඔහු විසින් ඔහුගේ පුත් සලමොන්ව රජකමට පත් කරනවා. මේකෙන් අපට පෙනෙනවා දාවිත් රජුරුවන්ගේ හදවත. ඒ වගේම ඔහුට සමස්ත ඊශ්‍රායල් යුදා ජනතාව පිළිබඳව තිබුණු ආකල්පය. ඒ වගේම සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුට තිබුණා යුතුයකම මේවර අපට මේ පදය තුලින් දකින්න පුළුවන්. මේ අවස්ථාවේදී තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ රාජ්‍ය නිලධාරීන් ඇවිත් ඔහුට ස්තුති කරන්න එන්නේ, වර්ණනා කරන්නට එන්නේ. හැබැයි ඊට පස්සේ පදේ කියනවා දෙවියන් වහන්සේ සාලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යමත් කරන සේක්වයි කීවෝය. දැන් බලන්න මේ අය ඇවිල්ලා වර්ණනා කරන්නේ උසස් කරන්නේ සාලමොන් රජුරුවන් ගැනයි. ඔවුන් කියන දාවිත් රජුරුවන් වන ඔබටත් වඩා ආශිර්වාද කරන්න ඕනේ සලමොන් තුමන්ට. ඒ වගේම කියනවා ඔබතුමන්ගේ රාජ්‍යයට වඩා සලමොන් තුමන්ගේ රාජ්‍ය සෞභාග්‍යමත් වෙන්න ඕනේ. එතකොට දැන් දාවිත් රජුරුවන් දෙවෙනි තැනට තමයි වැටෙන්නේ. දැන් අංක 1 බවට මේ මිනිස්සු වර්ණනා කරන්නේ අලුතෙන් තාම රජකමවත් අතට ගත්තේ නැති, අත්දැකීමක් නැති, ක්‍රියාශීලී භාවය තාමත් දැකලා නැති මිනිසෙක්ව. එනම් සාලමොන් රජුරුවන්ව. නමුත් දාවිත් රජුරුවන් මේකට කිසිදු ප්‍රතිචාරයක් වැරදි විදියට දක්වලා නැහැ. ඔබ හිතන්න දැන් ඔබ ආයතනයේ ප්‍රධානී හැටියට ඉන්නවා. නැත්නම් ඔබේ තනතුරට තව කෙනෙක්ව පත් කරනවා. ඔබට වඩා මිනිස්සු ඇවිල්ලා එයා උසස් කරනකොට ඔබට මොකද්ද හිතෙන්නේ? මිනිසෙක් හැටියට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්, දෝමනසක් ඇති වෙන්න පුළුවන්. නමුත් දාවිත් රජුරුවන්ගේ හිත අපට මේ ස්ථානයේ පැහැදිලිව දකින්න තියෙනවා. ඔහු මොනවද කරන්නේ? ආසනයෙන් නැගිටලා මෙතන කියනවා යහනෙන් සිට නැමි ආචාර කළේය. ඒ ප්‍රකාශය ඔහු පිළිගන්නේ සත්‍යවාදී මනුෂ්‍ය ප්‍රාර්ථනාවක්. ඒ වගේම එක දෙවියන් වහන්සේ විසින් ඉඩ දුන්නු කරුණක්. ඔහු ගැටුනේ නෑ ඒ අයත් එක්ක. ඒ වගේම ඔහුට සාලමොන් ගැනවත් කලකිරීමක් ඇති වුණේ නෑ. ඔහු යථාර්ථය තේරුම් ගත්තා. මම වයෝවෘද්ධයි, මට දැන් මේ වැඩේ කරන්න බෑ, මමමයි සාලමොන්ව පත් කරේ. එහෙමනම් මේ මිනිස්සු ඔක්කොම මගේ අදහසට එකඟයි. මම ගත්ත තීරණය දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි කියන එක සාලමොන් තුමන් පත් කරපු එක දාවිත් තුමන්ට දැනුණා 100% නිවැරදි කියලා. මනුෂ්‍ය ප්‍රකාශන මත නොවේ අපේ තීරණ රැඳිලා තියෙන්නේ. උත්තරීතර දෙවියන් වහන්සේගේ කරුණාව කැමැත්ත මතයි. ඉතින් දාවිත් රජුරෝ මේ මනුෂ්‍යයන්ගේ හඬ නොවේ, මේක දේව හඬ හැටියටයි ඔහු පිළිගත්තේ. අපේ ජීවිතවලත් මෙවැනි අභියෝග, මෙවැනි කරදර ප්‍රශ්න විවිධාකාර විදියට එන්න පුළුවන්. ඒ වෙලාවේ මානුෂික හඬයි දේව හඬයි අපි තේරුම් ගන්න ඕනේ. අපි අධ්‍යාත්මිකව නැඹුරු වෙලා ඉන්න තරමට තමයි මේ හඬ දෙකේ වෙනස අපිට දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ දොරේ සද්දේ, බෙරේ සද්දේ කියලා. අන්න මේ සද්ද දෙක අඳුන ගන්න නම් අපට දෙවියන් වහන්සේගේ කරුණාව අවශ්‍යයි. ඒ නිසා මානුෂික අදහස් මේ ලෝකේ මිනිසුන්ගෙන් එනවා. ඒ වගේම මිනිසුන්ගෙන්මයි අධ්‍යාත්මික අදහස් එන්නේ. අපි ස්වාමින් වහන්සේව ලුහු බඳින අය ඇටියට, උන්වහන්සේගේ කැමැත්ත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය ඇටියට අපි දෙවියන් වහන්සේගේ අඬ නිර්වුල්ව දකිමු. එසේනම් අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, මේ වචනය ගැන ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනී, දාවිත් තුමන්ගේ සිත අපට පැහැදිලිව දකින්න තියෙනවා.
ප්‍රකාශන මනුෂ්‍යයන්ගෙන් එද්දි. ඔහු දුටුවේ ඔබ වහන්සේගේ කැමැත්ත කුමක්ද එය තමයි මම කළ යුත්තේ කියලා. එසේනම් අපටත් ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න පුළුවන්කම දෙන්න. මනුෂ්‍යයන් මොනදේ කීවත් මොන වගේ අලංකාර කතා කීවත් මානුෂික අදහස මත රැඳෙන්නේ නැතුව දිව්‍යමය අදහස මත රැඳිලා වැඩ කරන්න අපට උගන්වන්න. ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්.